වැලිමඩින් රටම දන්න රාජගිරියේ අකුරු තුන ගැනයි අද මම කියන්න යන්නේ. මෙම සමාගම ආරම්භය 1991 වසරේ ඉසුසු ජර්නි එල් වර්ගයේ බස් රථයකින් සිදු ඇත. 62-7838 පළමු බස් රථය වන අතර 62-9038 ජර්නි Q වර්ගයේ බස් රථය දෙවනි බස් රථය විය. රණවක ආරච්චිගේ දොන් කියන එක කෙටි කරලා තමයි RAD නම හැදිලි තියෙන්නේ. AC බස් රථවලට පසුව කලම්බු රයිඩර් වර්ගයේ බස් රථ 5ක්ද ඔවුන් මගී ප්‍රවාහනයට එක් කළා. RAD සමාගම 96 වසරේ බදුල්ල කොළඹ මාර්ගයට බස් රථ දෙකකුත් අම්පාර කොළඹ මාර්ගයට බස් රථ දෙකකුත් යොදවා තිබුණේ තම ප්‍රවාහන සමාගම තව තවත් පුළුල් කිරීමටයි. ඉන්පසුව 2002 වසරේ නැවත වැලිමඩ ප්‍රදේශයේ ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමට නව බස් රථ 5ක් යොදවනු ලැබිය. එකදු ලංගම බස් රථයක්වත් ධාවනය නොවු කාලයක ත්‍රිවිධ හමුදාවන්ට ප්‍රවාහනය නොමිලේම සිදු කළේ යුද්ධයක් පැවතුන නිසාවෙනි. RAD සමාගම අවධානය යොමු කළේ වැලිමඩ ඇතුලේ පිහිටි මස්පන්න, මැදවෙල, උඩුපුස්සල්ලාව වගේ ගම්මානයි. 2010න් පසු ටාටා බස් රථවලින් ඉවත්ව ලේලන්ඩ් බස් රථවලින් මගී ප්‍රවාහනය කිරීමට පටන් ගත්හ. දශක ගණනාවක් 79 රූට් එකේ එක් කාලවලදී තිබු බස් රථයි මේ. ප්‍රවාහනයට නව අත්දැකීමක් එක් කිරීමට 79 මාර්ගයට අධි සුභෝපභෝගී බස් රථ 5ක් අද සිට යොදවා තිබේ. හැත්තනවේ මාර්ගයේ සුභෝපභෝගී ආගමනය විදගන්න දැන්ම ඔබේ ආසනය වෙන් කරවා ගන්න. පද්දානුබ දැලේ ගාවින් පෑයාලේ හින්දාමා පස්සෙන් පන්නාලා